මේ ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ පිහිටි භූමියට ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කොට සමාපatti සුවයෙන් වැඩ හිටපු ශ්‍රී සම්බුදු සිරිපා පහසින් පාරිසුද්ධත්වයට පත් වුණ බිම. ඊළඟට බුදුරජාණන් වහන්සේ මොහොතේ මෙතන මහා ශාල කියලා දිව්‍ය පුත්‍රයෙකුට කියා හිටිනවා. දිව්‍ය පුත්‍රය අනාගතයේ භාග්‍යතුන් වහන්සේගේ වැඩිමනක් ධාතු තැන්පත් මහා සෑය ඉදි වෙන්නේ මෙතන. ගාමිණී අභය කියලා පින්වන්තෙක් පහළ වෙලා ස්තූපය කරවනවා. මේ භූමියට මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කළා. මේ භූමියට සාරිපුත්ත මහ මුනිදුන් මුගලන් මහ මුනිදුන් වැඩම කළා. ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේට මේ කාරණා හොඳට මතක හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩිනකොට එවකට මේ භූමියේ මිනිසුන් නැහැ. ඉතින් මේ භූමිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන්වෙච්ච භූමියක් විදිහට කටුරොහොල් ඇති වෙලා කාටවත් අපිරිසිදු කරන්න බැරි විදිහට මේ භූමිය වෙන් වෙලා තිබුණා. මිහිඳු මහරහතන් වහන්සේගේ වචනේ මිහිඳු මහරහතන් වහන්සේ සපු මල් අරගෙන දේවානම්පියතිස්ස රජු ඉදිරියේ මේ භූමියට ඉස්සා මේ පොළොව කම්පා වුණා. ස්වාමිනී අයි පොළොව සෙලුනේ. මහරජා අනාගතේ මහා ස්තූපයක් ඉදි වෙනවා මෙතන. තුන් ලෝකේටම අසදෘස ස්තූපය. ඉතින් ස්වාමිනී මම කරන්න නෑ. ඔබට ගොඩක් කටයුතු තියෙනවා. ඔබගේ මුණුබුරෙක් ඉන්නවා ගාමිණී අබේ කියලා අනාගතේ. එතුමා තමයි මේ ස්තූපය කරවන්නේ. අන්නේ විස්තරي ලියලා මේ කණුවක හිටවලා තමයි දේවානම්පියතිස්ස රජුරෝ මේ භූමිය වෙන් කළා තිබ්බේ. ඉතින් දුටුගැමුණු මහරජුරෝ තමයි 28ක් යුද්ධ ජය අරගෙන මේ අනුරාධපුරයට පැමිණ බෝධීන් වහන්සේ වන්දනා කළ එනකොට අශ්වයා තමන්ගේ පාලනයෙන් ගිලිහිලා ඒ අශ්වයා කැලෑ වැදුනා මේ පැත්තට. ඇවිල්ලා අර කණුව වටේ කැරකෙනවා. රජුරෝ ඒ අශ්වයාගෙන් බැහැලා කණුවේ අකුරු කියවනකොට අනාගතේ ගාමිණී අබේ කියලා රජ කෙනෙක් මෙතන මහා ස්තූපයක් ඉදි කරනවා කියන අකුරු දැකලා ඉපදෙන්නත් කලින් තමන්ගේ නම ගලක කොටා විස්තර අනාවැකි කියපු බව සිහි කරනකොට රෝමෝද්ගමනය වුණා. ඊට පස්සේ ගල් කණුව අයින් කරවලා මේ භූමිය සමතලා කළා. දසමහා යෝධයන් මහා ඇතුන්ගෙන් මේ භූමිය හදලා මේ රුවන්වැලි සෑයේ උසටම ගර්භයේ උසටම පොළොව ඇතුළට චෛත්‍යය තියෙනවා. මොකද මේ පේසාවල්ලු තුනේ උස පමණටම 9 ප්‍රමාණයක් පොළොව ඇතුළට ගිතා බැහැලා තියෙනවා. හේතුව ගෞතම බුද්ධ ශාසනයේ අසද්දෘස මහා සෑය දඹදිවවත් නෑ මෙහිම සෑයක්. දෙව්ලොවවත් නෑ බ්‍රහ්ම ලෝකේවත් නෑ. අසද්දෘස මහා සෑය සමාන වෙන්නේ නෑ. ඉතින් නාග ලෝකෙන් තමයි ධාතුන් වහන්සේලා වැඩැම්මුවේ. ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. ද්‍රෝණයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරේ සම්පූර්ණයෙන්ම තිබ්බේ ද්‍රෝණ 8යි. 8න් එක පංගුවක්ම මේ ස්වර්ණමාලී සෑරජුන් තුල වැඩ සිටිනවා. තුන් ලෝකේ කිසිම ස්තූපයක ඊතරම් ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ නැහැ. ඒ නිසා මේ උතුම් ස්වර්ණමාලී මහා සෑරජුන් ඊතරම් ආනුභාවයි. ඒ වගේ භූමියක තමයි අද ඔබ මේ පින්කම් කරන්නේ. එදා ලංකාවේ වී වේලා ගන්නවත් ඉරව්ව වැටුන්නේ නැහැ කියනවා. අහසේ කසාවතක් ඇතුරුවා වගේ කියනවා රුවන්වැලි සෑයට සංඝයා වැඩපු දවස. 96 කෝටියක් පිරිත් කියද්දින් තමයි ධාතු තැන්පත් උනේ. මේ රම්මැලි මහා සෑයේ මුදුනේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර මැවිලා බුදුරැස් විහිදුවා මිනිසුන්ට ප්‍රසාදය ඇති කළා. ඒ වෙලාවේ එතන වැඩ හිටපු උතුම් රහතන් වහන්සේ නමක් ඒ ශ්‍රද්ධාවෙන් ඉන්න මිනිසුන්ට ධර්මයේ දේශනා කළා. 30000ක් පිරිස මඟඵල ලැබුවා. 40000ක් ගිහි පිරිස යහපතටපත් වුණා. ඒ වගේ මේ භූමිය මාර්ගඵලලාභීන් බිහිවෙච්ච තැන. මේ රුවන්වැලි මහා සෑයේ මළුවේ රහතන් වහන්සේ නමක් හිටපු නැති තැනක් නැහැ. ඊළඟට ඒ දුටුගැමුණු රජුරෝ මහරහතන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් මේ සෑයේ 3 වතාවක් පැදකුණු කරලා ඔය පේසා මල්ලු මට්ටමින් උඩට නැගලා ධාතු ගර්භයට බැස්සා. දොරකින් නෙවෙයි ඇතුල් වෙන්න තියෙන්නේ, උඩින් බහින්න තියෙන්නේ මේ සෑරජානන් වහන්සේගේ ධාතු ගර්භයට. එහෙම උඩින් බැහැලා ඇතුළේ තියෙනවා ගොඩාක් රන් රිදී මුතු මැණික් පාසාන වලින් බුදුරජාණන් වහන්සේගේ මුළු බුද්ධ ශාසනයම අඹලා තියෙනවා ඇතුළේ. බාතිය කියන රජුරෝ මේ සෑය ඇතුළට ගිහිල්ලා තියෙනවා ඉරිදියෙන්.
දෙවියන්ගේ උපකාරයෙන්. ඒ ගිහිල්ලා ඇවිල්ලා කියලා තියෙනවා මේ රුවන්වැලි සෑ මළුව වගේ මළු 4ක් ඕන කියනවා ඇතුලේ තියෙන පිළිම ටික එළියට ගත්තොත්. අසූරියන් ධාතු ගර්භයේ ඇතුළත බුද්ධ 이르දියෙන් බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයෙන් දෙවියන්ගේ දිව්‍ය 이르දියෙන් දුටුගැමුණු රජුරුවන්ගේ පුණ්‍ය 이르දියෙන් මේ මළුව වගේ 4 ගුණයක තියන්න ඕන පිළිම රියන් 80 ගර්භය තුල තියෙන. අන්න අසද්දෘසයි. එවැනි වූ සුවිසල් නිර්මාණයක් සහිත ධාතු ගර්භයක් තුන් ලෝකේ කොහෙවත් නැහැ. ඒකයි රුවන්වැලි මහල්සෑය අසද්දෘසයි කියන්නේ. ඊළඟට රුවන්වැලි මහල්සෑයේ තව අසද්දෘස බවක් තියෙනවා. ඒ තමයි රුවන්වැලි සෑයේ මැද මැණික් වලින් බෝධීන් වහන්සේ මේ නිර්මාණය කරලා ඒ බෝධීන් වහන්සේගේ වටේ රත්තරණින් කරපු බුදු පිළිම 16ක් තියෙනවා. ඒ බුදු පිළිමයක් කෙලින්ම ඉස්සරහා සෑයේ මෙහෙම මැදින් කෙලින්ම පේශාවල් වලින් ඉස්සරහා අපි ඇවිදින මළුවේ සිරිපතුලක් තියලා තියෙනවා. ඒතට සෑයේ වටේට සිරිපතුල් 16ක්. ඒ සිරිපතුල් 16 තියෙන්නේ ධාතු ගර්භයෙන් නිර්මාණය කරනකොට ප්‍රතිමා 16ක් සෑය ඇතුලේ තියෙනවා. ඒ ප්‍රතිමාව කෙලින්ම තමයි මළුවේ සිරිපතුලක් තියලා තියෙන්නේ. ඒ සිරිපතුලට වැන්දම ප්‍රතිමාවට වඳින විදියට. මේ රුවන්වැලි සෑ මළුවේ ඇතුලේ මැණික් ගල් 4ක් තියෙනවා. මේ ලෝකේ කිසි කෙනෙකුට මිල කරන්න බෑ මේ මැණික් ගල් 4. මේ සෑය ඇතුලට ෆෑසර් 4ක් දැම්මා වගේ එළියයි ඒ මැණික් ගල් 4 මුල්ලේ තියලා තියෙනවා. ඒක ගණන් හදන්න දුටුගැමුණු රජුරන්ගේ කාලෙවත් ඒ ගල් 4ට ගණන් හදන්න බෑ කියනවා. අදටත් ධාතු වංශේ තියෙනවා රුවන්වැලි සෑය ඇතුලේ තියෙන මේ මැණික් ගල් 4 වටිනාකම ඒ රජ කාලෙවත් ගණන් හදන්න බෑ කියලා. ඊළඟට දුටුගැමුණු රජුරෝ සක්දෙවිඳුගේ කරඬුවේ ධාතු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඇතුලේ පැදකුණු කරලා අදිෂ්ඨානයක් කළා මේ උතුම් සෑරජානන් වහන්සේ බොහෝ දෙනාට සිත සල්සන බව සත්‍ය නම් අපි බොහෝ පින් රැස් කරගත්ත බව සත්‍ය නම් මගේ ශ්‍රද්ධාව සත්‍ය නම් මේ ධාතුන් වහන්සේලා කරඬුවේ තියෙන්නේ නැතුව ධාතුන් වහන්සේලා එළියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ රූපේ මැවෙන්න ඕන කියලා. අර ධාතුන් වහන්සේලා කරඬුවෙන් උඩට මතුවෙලා බුදුරජාණන් වහන්සේගේ රූපේ ධාතුන් වහන්සේලාගෙන් සැකිල්ල හැදිලා 이르දියෙන් මස් නහර කෙස් පවා පිහිටියා. තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේගේ රූපේ විදිහටම මැවිලා තියෙනවා ඇතුලේ මේ රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේ තුල. ඇස්පිය හෙලන්නේ නැති මොහොත පමණයි තොල් පොට සංගල සොලවන්නේ නැති මොහොත පමණයි හුස්ම ගන්න නැති පමණයි එපමණකින් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අර රූපේ විදිහටම රුවන්වැලි මහා සෑය ඇතුලේ තිබෙනවා. මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා වගේ එන්න සුදුසු තැන. ලංකාවේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා නම් එන්න ඕන සුදුසු තැන තමයි ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේ. තමන්ගේ ජීවිතයේ ශෝක සංතාප නිවා ගන්න සුදුසු තැන. තිබෝ දෙවි දේවතාවුන් වහන්සේලා 330යි. මා මේ බණ කියන මොහොතේ පවා දෙවියන්ගේ දෙව්ලොව කෙනෙක් හෝ බඹලොව කෙනෙක් හෝ නාලොව කෙනෙක් හෝ මනුලොව කෙනෙක් හෝ අනිවාර්යෙන් සෑය වඳිනවා. මේ රුවන්වැලි මහා සෑය කිසි නොවන මොහොතක් නැහැ. අපි රෑ 10ට ගේට්ටුව වැහුවට ඒ ගේට්ටු මිනිසුන්ට වැහුණට දෙවියන්ට බඹුන්ට නාගයන්ට යකුන් රකුසන් ආදී කිසි කෙනෙකුට ඒක වැහෙන්නේ නැහැ. ඒ නිසා තමන් හරි පන්සිල් පද පහේ තමන් රැකිලා ඉන්නවා නම් තමන්ට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ආදරේ සෙනෙහස සත්‍ය නම් තමන් මලක් හරි පුදන්නේ අවංකව නම් මේ සෑරජානන් වහන්සේ වැඳලා තමන්ට පිහිට ඉල්ලන පමාව ප්‍රමාණවත්. ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට ගන්න තමන්ගේ හදවත ශ්‍රද්ධාවෙන් මුදහරින්න ඕන. අවංක ශ්‍රද්ධාවක් තියෙන්න ඕන බොරුව නැතුව. ඊළඟට පන්සිල් පද පහවත් රකින්න මහන්සි ගන්න ඕන. අමාරුයි තමයි කරගන්න අමාරුයි. නමුත් අවංක මහන්සිය. ඊළඟට දන් හැන්දක් බෙදුවත් අවංකව කරන කම. ඒ වගේ මිනිසොන්ට මේ සෑ මළුව පැදකුණු කරන දෙවියෝ ඒ අයට පිහිට වෙන්නේ ඉල්ලීමකුත් නැතුව. ඒ තරම් මහා සෑය බොහෝ දෙනාට සිත සලසනවා. Buddha